සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනම් මගේ යාළුවෝ හැම කෙනෙක්ටම ඔයාලා දන්නවා ඇති මේ වෙනකොට වාණිජ සේවා අංශයට මැසේජ් ඇවිල්ලා තියෙන ඔයාලට පළවෙනි සම්මුඛ පරීක්ෂණයට එන්න කියලා වීඩියෝ එකට යන්න කලින් මතක් කරන්නම් මගේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරගෙන වීඩියෝ එකට like එකක් දාගෙන එකතු වෙන්න කියලා මගේ channel එකත් එක්ක මොකද ඊශ්‍රායල් ගැන තියෙන අප්ඩේට් ඉක්මනින් වෙන එකම channel එක තමයි මේක ඊශ්‍රායල් රැකියාව පිළිබඳ ඔයාට ඊශ්‍රායල් රැකියාවකට ඉදිරියට යන්න බලාගෙන ඉන්න ඔයාට ගොඩක් වැදගත් වෙයි මගේ channel එකත් එක්ක එකතු වෙලා හිටියොත්. එතකොට අද කතා කරන්න යන්නේ වාණිජ සේවා අංශයට මොකද මේ පාර මහරගම තරුණ සේවා සභාවේ පළවෙනි සම්මුඛ පරීක්ෂණයට සහභාගී වෙන්න ඉන්න කියලා තියෙන්නේ. මොකද මෙතෙක් දුරට තිබ්බ කිසිම අංශයකට මහරගම තරුණ සේවා සභාවේ ඉන්ටර්විව් තිබුණ නැහැ. මේ පළවෙනි වතාවට තමයි එහෙම වෙන්නේ. මෙතෙක් දුරට තිබුණ හැම අංශයකම වගේ සම්මුඛ පරීක්ෂණ පළවෙනි සම්මුඛ පරීක්ෂණයේ තිබුණේ තමන්ට අදාළ ප්‍රාදේශීය විදේශීය සේවා නියුක්ති කාර්යාංශය. මේ වෙනකොට ඔයාලා දන්නවා ඇති සියලු දෙනාට සම්මුඛ පරීක්ෂණ පටන් ගන්නව 9 වෙනිදා ඉඳලා තමයි ස්ටාර්ට් වෙන්නේ වාණිජ සේවාංශයට. ඔයාලට එතකොට අදාළ අයට ඔක්කොටම ගේන්න කියලා තියෙන ඩීටේල්ස් ටිකක් තියෙනවා. ඔයාලා ඒ ටික අනිවාර්යෙන්ම අරන් යන්න ඕන. නැතුව සහභාගී වෙන්න එපා. මොකද ඔයාලා අනිවාර්යෙන්ම මෙන්න මේ කියපු තොරතුරු ටික අරගෙන යන්න ඕන. ඔයා මෙන්න මේ සම්මුඛ පරීක්ෂණයට සහභාගී වෙනවා නම් මොකද නැතු සහතික එකක් හරින් නැත්නම් ඔයා අනිවාර්යෙන්ම රිජෙක්ට් වෙනවා. ඔයා අනිවාර්යෙන්ම යනකොට මහරගම තරුණ සේවා සභාව හොයාගන්න හරිම ලේසි. මහරගමමයි තියෙන්නේ. එතකොට ඊට පස්සේ ඔයාලට ගේන්න කියලා දෙනවා. එහිදී ශේෂ්ත්‍රයට අදාළ පාලන පුරුද්ද සනාථ කිරීම සඳහා සේවා සහතිකයක් ගේන්න කියලා දෙනවා. ඊට පස්සේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ලබා ඇති සහතිකය විදේශ බලපත්‍රය ජාතික හැඳුනුම්පත රියදුරු බලපත්‍රය තියෙනවා අනිවාර්යෙන්ම අරන් යන්න. ඔයාලට එතනටත් ලකුණක් හම්බ වෙනවා. උපයන්න සහතිකය 10 වසර සම්පූර්ණ කර පාසල් හැර යාමේ සහතිකය හෝ අපස සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ සහතිකය. මේක ගොඩක් අය මගෙන් අහලා තිබුණානේ. අස්සින් සහතිකය නැහැ. හැබැයි සාමාන්‍ය පෙළ සමත් වෙච්ච සහතිකය උසස් පෙළ සමත් වෙච්ච සහතිකය දිනනවා කියලා මම එතකොටත් ඔයාලට කිව්වා. ඒ මොන කුමක් හෝ අරන් ගියොත් එහෙම මේක වැලිඩ්. මොකද ඔයාලා 10 වසර අධ්‍යාපනය ලැබුවද කියලා බලා ගන්න තමයි මේක යාලා කරන්න කියලා. එතකොට පාසල් හැර යාමේ සහතිකය නැතත් ඔයාට සාමාන්‍ය පෙළ ලිව්වා ඊට පස්සේ උසස් පෙළ ලිව්වා ඔයාට අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් එහුපු සහතිකයක් තියෙනවනේ පාසල් අස්සීමේ සහතිකයක් ගද්දි හම්බෙන්නේ. ඒක අරන් ගියත් ප්‍රමාණවත්. එතකොට ඔයා විවාහ කරන් විවාහ සහතිකය කාලාත්‍රයාගේ ජාතික හැඳුනුම්පත ඔයාගේ සහකරුගේ ඩෙන්ටිටි එක තමයි ගෙනියන්න ඕන. එතකොට ඩෙන්ටිටි එක ගෙනියද්දි එහි පිටපතක් දරා යන්න අවිවාහක නම් අවිවාහක තත්ත්වය සඳහන් කළ අවිවාහක නම් ඔයා අනිවාර්යෙන් ග්‍රාම සේවා සහතිකයක් කරන් යන්න ඕන අවිවාහකයි කියලා. ඊට පස්සේ ඉහත ලිපි ලේඛන වල මුල් පිටපත් සහ ඡායා පිටපත් විදේශ ගමන් බලපත්‍රයට ප්‍රමාණයේ වර්ණ ඡායාරූප දෙකක්ද රැගෙන යන්න. ඒ කියන්නේ පාස්පෝර්ට් සයිස් ෆොටෝ දෙකක් කරන් යන්න කියලා තමයි කියන්නේ. කළු සුදු නෙමෙයි වර්ණ ඡායාරූප දෙකක් කරන් යන්න ඕන. ඊට පස්සේ පිරිමි අයදුම්කරුවන් කළු කලිසම සහ අද්දික සුදු කමීසය සහ කළු සපත්තු පැළඳිය යුතුය. කියන්නේ පිළිවෙලට ඇඳගෙන යන්න රැවුල් කොණ්ඩ කපලා පිරිමි අයගේ අනිවාර්යෙන් බලාවි ඔයාලගේ ඇපීරියන්ස් එක හොඳට තියන් යන්න. එතකොට තමයි ඔයාලට මේ සම්මුඛ පරීක්ෂණය සමත් කරගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ කාන්තා අයදුම්කරුවන්නුත් කළු කලිසම සුදු අද්දික බ්ලවුස් සහ කළු සපත්තු පැළඳිය යුතුයි. කාන්තා කොණ්ඩය ඩොනට් බන් ලෙස සකස් කර යුතුයි. ඒ කියන්නේ ඔයාලට අනිවාර්යයෙන්ම කොණ්ඩේ අර ගෙඩියක් ගහලා උඩට තියලා ඒ වගේ හදාගෙන යන්න කියලා තමයි මේ කියන්නේ. බන් එකක් විදිහට හදාගෙන ඉන්න කියලා තමයි කියන්නේ. ඊට පස්සේ මේ ඔයා මේ දේවල් වලට රෙඩි වෙලා යද්දී ඔයා දන්නවා ඇති ඔයාගේ සම්මුඛ පරීක්ෂණය අනිවාර්යයෙන්ම ටයිට් කරනවා තරුණ සේවා සභාවට එන්න කියලා තියෙන්නේ. ඔයාගේ ස්කිල් එකත් සමහර වෙලාවට බලන්න ඉඩ තියෙනවා එයාලගේ තරුණ සේවා සභාවේ. මොකද මේක අනිවාර්යෙන් තරුණ සේවා සභාව අරන් තියෙන ඉක්මනට ඉන්ටර්විව් ටික ප්‍රොසෙස් කරලා ඉවර කරගන්න. හරිද? එතකොට ඔයාගේ අනිවාර්යෙන් සහතික ටික බලාවි. ඉංග්‍රීසි ටික හොඳට බලාවි. ඉංග්‍රීසි ටික බලද්දී ඔයාගේ එක්ස්පීරියන්ස් එක ගැනවත් ඉංග්‍රීසි වලින්ම ඔයාගෙන් අහවි. එතකොට ඔයාගේ එක්ස්පීරියන්ස් එක යාළුවට තේරුම් ගන්න පුළුවන්. එතකොට ඔයාගේ ස්කිල් එකත් උතනදීම බලාවි. මට හිතෙනවා තරුණ සේවා සභාවට එන්න කිව්වේ ඔයාගේ ස්කිල් එක උතනදී බලන්න. එතකොට ස්කිල් එක බැලුවොත් එතනින් පස්සේ සමහර විට ඔයාලට
යෝග්‍යතා පරීක්ෂණයක් තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. මට හිතෙන්නේ මේවර යෝග්‍යතා පරීක්ෂණ නැති වෙයි කියලා බොහෝ දුරට මේ යන සිටුේෂන් එක අනුව ඔයාලට තියේවි ස්කිල් එක බලාවි. ඊට පස්සේ ඔයාලා සමහරක් වෙලාවට ඊශ්‍රායෙල් නියෝජිතයන් ගාව ඔයාලට ඒකිනුත් ඉවරනාට පස්සේ ඔයාලට ස්කිල් පෙන්වන්න අවස්ථාවක් ලැබේවි. අපි බලමු ඉදිරියේදී ඔයාලට නිවුස් එකක් ලැබිච්ච ගමන් කියන්නම්. මේ වෙනකොට ගොඩාක් අය මැසේජ් කරලා තියෙනවා. එතකොට ඔයාලට ඉංග්‍රීසි සාමූහික පරීක්ෂණයට සමත් වෙන්න ගොඩක් අය මැසේජ් කරන්න හේතුව තමයි මේ වෙනකොට එයාලට ඉංග්‍රීසි සර්ටිෆිකේට් එකක් නැහැ. එතකොට ඒක මම මුල ඉඳලම කිව්වා සර් කෙනෙක් රෙඩි කරලා තිබ්බා රජයේ ලියාපදිංචි ආයතනයක් කිසිම ගැටලුවක් නැහැ. ඔයාලට සාමූහික පරීක්ෂණේ ගොඩ දාගන්න පුළුවන් විදියටම ફોකස් කරලා ඉංග්‍රීසි ටික සුපිරියරම කියලා දෙනවා. එතකොට මේ සර් එක්ක ඔයාලා හිටියනම් මේ වෙනකොට ඔයාලගේ සර්ටිෆිකේට් එකත් අරගෙන මොකද දැන් අවසාන මොහොතේ ඇවිල්ලා සර්ටිෆිකේට් එහෙම නිකුත් කරන සිරිතක් නැහැ. එතකොට දින 12 පාඨමාලාව කරලා පැය 70 සම්පූර්ණ කරලා ඔයාලට ගන්න තිබුණ සර්ටිෆිකේට් එක. ඔයාලා දැන් ඉදිරියේදී කට්ටිය රෙඩි වෙලා ඉන්නවනම් අනිවාර්යයෙන්ම ඉදිරියේ රැකියා කාණ්ඩ ගණනාවක් නැවතත් බිහි වෙනවා. ඒ වගේම තමයි නැවතත් සේවා සහ වාණිජ අංශයේ වෙබ් එක ඕපන් වෙනවා. එතකොට ඒකට ඉල්ලුම් කරන්න ඕන නම් ඔයාලා අනිවාර්යයෙන්ම දැම්ම ඉඳලා රෙඩි වෙලා ඉන්න ඉංග්‍රීසි කෝසස් එක කරලා ඉංග්‍රීසි කෝසස් එකට ජොයින් වෙනවා. මම තිරේ දාන නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාලා අනිවාර්යයෙන්ම සෙට් වෙන්න. සෙට් වෙලා ඔයාලට අනිවාර්යයෙන්ම ජම්ප් කරන් තියෙන එකම කෝස් එක තමයි මේක. ඒ කියන්නේ මේ කෝස් එක කරගන්න කියන්නේ ඔයා ගොඩේ ගොඩ ඔයාලට සේවා සහතිකය තියෙනවනම් සේවා පළපුරුද්ද තියෙනවනම් ඉංග්‍රීසි සම්මුඛ පරීක්ෂණය තිතරම බලනවා. අනිවාර්යෙන් ඉංග්‍රීසි ටික හොඳටම බලනවා. ඒක නිසා බොරුවට සම්මුඛ පරීක්ෂණයට ගිහිල්ලා තේරුමක් නැහැ. මේවර යන අයගෙන් 170ක් අනිවාර්යෙන්ම අසමත් වෙනවා. හේතුව ඉංග්‍රීසි බැරි නිසා. බොරු සර්ටිෆිකේට් එක අරන් ගිහිල්ලා තේරුමක් නැහැ ඉංග්‍රීසි බැරුව. ඔයාලගේ ඉංග්‍රීසි දැනුම හොඳටම චෙක් කරනවා. ඒක නිසා මම කියන්නේ පුනා කියන්නේ ඔයාලට මෙන්න මේක හදා ගන්න ඕන නම් ඉංග්‍රීසි ටික හදාගෙන යන්න බොරුවට තේරුම් නැතුව සම්මුඛ පරීක්ෂණයට පේස් කරන්න එපා. පේස් කරලා ඔයා රිචෙක් කළා රජයට වක්කත් බැනලා එතන හිටපු සම්මුඛ පරීක්ෂණයේදී ඔයා සම්මුඛ පරීක්ෂණයට භාජනය කරපු සර්ලා මිස්ලට බැනලා කිසිම තේරුමක් නැහැ. ඔයාගේ නොහැකියාව නිසා තමයි ඔයා ෆේල් වෙන්නේ. ඒක නිසා ඔයා එකතු වෙන්න මෙන්න මේ කෝසස් එකත් එක්ක එකතු වෙලා ඉදිරියේදී රැකියාවලට ඉල්ලුම් කරන්න ඉන්න අය මේක ගොඩ දාගන්න කියලා ඉල්ලීමක් කරනවා.